සුබ දවසක් කියලා අදත් පිළිගන්නවා ඔයාලා Drone Fix සිංහල reviews YouTube channel එකට. අන්න මම කලින් වීඩියෝ එකේ පොරොන්දු වුණා වගේ DJI Phantom 3 standard drone එකක වීඩියෝ කැමරා එකේ settings සහ වීඩියෝ කැමරා එක පාවිච්චි කරන විදිය ගැන කතා කරන්නයි අද හදා. ඉතින් නැවත වතාවක් මතක් කරලා දෙනවා නම් DJI Phantom 3 standard drone එක වීඩියෝ කැමරා එක අපිට 2K වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි 94 degrees photos ගන්න පුළුවන් වුණාට megapixel 12ක කැමරා එකක් තමයි DJI Phantom 3 standard එකේ තියෙන්නේ. ස්මාර්ට්ෆෝන් එකේ එහෙම නැත්නම් iPhone එකේ DJI Go application එක open කරන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඔයාලට දැන් මෙතන බලා ගන්න පුළුවන් aircraft connected කියලා මේ icon එක කැමරා කියන එක නිල් පාටලා තියෙනවා. ඇත්තටම මේක connect කරලා තිබුණ නැත්නම් මෙතන icon එක කළු පාට වෙලා තියෙන්නේ. connected වෙලා නැහැ කියලා පෙන්නනවා. DJI Go application එකේ ඔයාලට ඉස්සරලාම දකින්න හම්බෙන්නේ මේ ටික තමයි. latest firmware කියලා තියෙනවා. IMU normal, compass normal. ඉතින් ගොඩක්ම වැදගත් මෙන්න මේ තුන තමයි. මේවා සේරම normal. ඉතින් මේ ගැන අපි වෙන දවසක කතා කරමු. මම අද කතා කරන්නේ DJI drone එකේ කැමරා එකේ settings ගැන. ඒක නිසා මම ඔයාලට මුලින්ම පෙන්නන්නම් මේකේ කොහොමද වීඩියෝ කැමරාව සහ ෆොටෝ කැමරාව මාරු කරගන්නේ කියලා. සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් එක වගේම තමයි මේකේ ඇප්ලිකේෂන් එකේ තියෙන්නේ. මෙතන ඉතින් ඔයාලට දැන් මම තියෙන්නේ වීඩියෝ කැමරා එක දාලා තියෙන්නේ. ඔයාලට මේ බටන් එක මෙහාට දාපුවම මේක ෆොටෝ කැමරා එකට මාරු වෙනවා. රෙකෝඩ් බටන් එක මේ රතු පාට අයිකන් එක. ඊට පස්සේ තියෙනවා ඔයා කැප්චර් කරපු වීඩියෝස් එහෙම නැත්නම් ෆොටෝස් මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව තව මෙනු එකක් තියෙනවා ක්වික් මෙනු එකක්. එතනදී ඔයාලට පුළුවන් ෆොටෝද මැනුවල්ද කියලා දාගන්න. මැනුවල් දාලා ඔයාලට පුළුවන් ඔයා කැමති විදිහට ISO රේන්ජ් එක වැඩි කරගන්න. ඒ වගේම shutter speed එක අඩු වැඩි කරගන්න. හොඳයි දැන් මම මේක ටේක් ඔෆ් කරන්නයි යන්නේ. ඉතින් මම නම් ගොඩක් වෙලාවට මේක ටේක් ඔෆ් කරන්නේ ඔටෝ ටේක් ඔෆ් තමයි දෙන්නේ. ඔයා මේ ඔටෝ ටේක් ඔෆ් කියන එක මෙහාට ස්ලයිඩ් කරපුවාම drone එක ඔටෝමැටිකලි ටේක් ඔෆ් වෙලා ට්‍රැක් වමන උඩ නවතිනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙන්න මේ රිමෝට් එකේ තියෙන වීල් එකෙන් තමයි මම මේ ගිම්බල් එක මේ වෙලාවෙදී මේ මූව් කරන්නේ. මේ වගේ උඩට සහ පහළට කරන්න පුළුවන්. දැන් අපි බලමු මේකේ කැමරා එකේ settings කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ෆොටෝ කැමරා එකේ settings ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට select කරන්න පුළුවන් normal shot එකක්ද, single shot එකක්ද, එහෙම නැත්නම් HDRද, එහෙම නැත්නම් burst mode එකක්ද, AEB විදිහටද, එහෙම නැත්නම් interval එකක් විදිහටද. ඇත්තටම මෙතන interval කියලා කියන්නේ අපි සාමාන්‍ය කතා කරන time lapse වලට තමයි ඔයාලට මෙතනින් දාගන්න පුළුවන් තප්පර 10ත් 20ත් 30ත් අතර ප්‍රමාණයකට time lapse. ඒ වගේම තමයි ඔයාලට image ratio එක දාගන්න පුළුවන් wide angle ඒ කියන්නේ 10:9ද නැත්නම් 4:4:3ද කියන mode එකට දාගන්න පුළුවන්. ඇත්තටම මෙතනදී නම් මම නම් පාවිච්චි කරන්නේ බොහෝ වෙලාවට wide angle තමයි. මොකද දැන් ලෝකයේ හැම තැනම තියෙන්නේ wide angle screen, wide angle computers. ඇත්තට මෙන්න මේ ඔප්ෂන් එක ගොඩක් වටිනවා. image format කියන එක මේකදී මම නම් පාවිච්චි කරන්නේ raw කියන mode එක. මොකද raw කියන mode එක පාවිච්චි කරපුවාම අපිට Lightroom එකේදී Photoshop වලදී වගේ edit කරන්න ගත්තාම හරිම quality ඒ කියන්නේ පහසුවක් ලැබෙනවා. හැබැයි ඔයාට සාමාන්‍ය Facebook එකට වගේ social media එකට upload කරන්න විතරක් වගේ පාවිච්චි කරනවා නම් JPG mode එකෙත් කිසිම වරදක් නැහැ. එහෙම quality එකේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට පොතන white balance එක select කරන්න පුළුවන් auto mode එකද පාවිච්චි කරන්නේ එහෙම නැත්නම් manual mode එකක්ද කියලා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකේ තියෙන sunny cloudy ඒ වගේ තියෙන එකක් use කරන්න. අතරම මම බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ auto කියන mode එක තමයි. ඒ වගේම තමයි තව මේක ඔයාලට select කරන්න පුළුවන් style එකක්. මේකත් මම බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ මේ standard කියන style එක තමයි. ඒ වගේම color black and white shoot කරන්න පුළුවන්. D-Log එක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. vivid color එක ටිකක් colourful දෙයක් අවශ්‍ය නම් vivid color එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් main camera එකේ ප්‍රධාන settings ටික ඕක තමයි. වීඩියෝ කැමරාව ගැන කතා කරනවා නම් වීඩියෝ size එක ඔයාලට select කරන්න පුළුවන් මෙතනදී 2K mode එකට. ඒ වගේම full HD
HD mode තුනෙන් ඔයාලට shoot කරන්න පුළුවන්. video format එක ඔයාලට දාන්න පුළුවන් MP4 හෝ MOV කියන mode එකට. මේකෙත් white balance එක මම පාවිච්චි කරන්නේ හැම වෙලේම standard auto mode එක තමයි පාවිච්චි කරන්නේ. මම මේ හැමදේම standard සහ normal පාවිච්චි කරන්නේ. මම මේක පස්සේ photos ගත්තොත් මම Lightroom එකකින් edit කරනවා. ඊට පස්සේ Photoshop වලට ගන්නවා. ඉතින් videos ගත්තොත් මම බොහෝ වෙලාවට Adobe Premiere වගේ program එකකින් තමයි edit කරන්නේ. ඉතින් මට ඒ වෙලාවට මේවා standard normal ගත්තාම ගොඩක් පහසුවක් දැනෙනවා. ඒක නිසා තමයි මම හැම එකක්ම මේකේ factory setting පාවිච්චි කරලා use කරන්නේ. ඉතින් ඔයාලට මේක කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. වෙනස් කරලා ඔයාලට මොනවා හරි පැටලෙවිල්ලක් වුණොත් නැවත කැමරාව තිබුණු තත්ත්වයට ගන්න පුළුවන්. කැමරාවේ main menu එකට යන්න. main menu එකට ගිහිල්ලා මෙතන තියෙනවා settings icon එකක් tab එකක්. ඒකට ගිහිල්ලා ඒකේ යටටම ගිහම ඔයාලට හම්බ වෙනවා දෙවෙනියට තියෙනවා යට ඉඳන් දෙවෙනියට reset camera setting කියලා. ඉතින් ඔයා මේක ගත්තාම මේකේ කැමරාව ඔයා drone එක මිලදී ගත්ත වෙලාවේ තිබුණ විදිහට ආපහු automatically reset වෙනවා. එහෙනම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මෙයා වෙනස් කරලා බලුවා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙතන main camera එකේ settings. histogram එක දාගන්න පුළුවන්, video caption එකක් දාගන්න පුළුවන්. overexpose warning එකක් දාගන්න පුළුවන්. ඇත්තටම DJI Phantom 3 standard drone එකේ මම දැකපු විදිහට overexpose warning එක දාගත්තොත් ඔයාලට ටිකක් fly කරන්න ටිකක් අමාරු තත්ත්වයක් වෙනවා. මොකද exposure එක වැඩි තැනකදී ඔයාලට දකින්න හම්බෙන්නේ සුදු පාට සහ කළු පාට ඉරි වගේක් තමයි. ඉතින් මේ වෙලාවට ටිකක් fly කරන එක dangerous. එහෙනම් මම නම් මේක පාවිච්චි කරන්නේ නැහැ. off කරලා තමයි තියාගන්නේ. බොහොමත් ස්තුතියි අදත් මගේ වීඩියෝස් නරඹුවාට. හොඳයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. තවත් මේ වගේ සුපර් වීඩියෝ එකකින් හමු වෙනවා.